දැන් මෙහෙමයි ළමයි. දැන් මොකද්ද මේ x කිරණ කියලා කියන්නේ? x කිරණ කියන්නේ මොකද්ද? x කිරණ ඇයි අපිට වැදගත් වෙන්නේ? x කිරණ කවුද හොයාගත්තේ? x කිරණ හොයාගන්න කලින් ඒකට පාදක වෙච්ච මේ දේවල් මොනවද? පොඩ්ඩක් අපි කතා කරමු. අපි දැන් මේ x කිරණ කියලා කියන්නේ ඒක මේ අර මේ අහම්බෙන් හොයාගත් එකක්. නැතු ඒක මේ පරීක්ෂණ කරලා හොයාගත් එකක් එහෙම නෙමෙයි. x කිරණ කියන එක ළමයි අහම්බෙන් හම්බෙච්ච එකක්. දැන් ඔය ඉස්සර ළමයි තමයි 19 වෙනි සියවසේ අගභාගයේ වගේ 19 වෙනි සියවස කියන්නේ 1900 ගණන් වල 1800 ගණන් වල 1800 ගණන් වල ඒ වගේ. ඒ කාලේද ළමයි ඔය මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා විදුලිය හොයාගත්තනේ. අර අපි කතා කළේ මේ ඩයිනමෝ එහෙම කරකවල මොකද්ද? අර විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාවිච්චි කරලා විද්‍යුත් චුම්බක ප්‍රේරණය ළමයි විද්‍යුත් ධාරාවක් හදා ගන්න පුළුවන් කියලා ඔන්න ඒ කාලේ හොයාගත්තා. හොයාගත්තට පස්සේ මයිකල් ෆැරඩේ තව ළමයි බැලුවා කියන්නේ මේ මිනිස්සුන් මේ හිතන දේවල් අනවශ්‍ය දේවල් නේ. ආතල්ලගේ පොඩ ඉදියනම් ඉවරනේ. මේවල ළමයි හිතෙන්න පටන් ගත්තා දැන් මේ ඔය සන්නායක හරහා විදුලිය සන්නයනය කරනවා වගේම අපිට බැරිද මේ වායුව හරහා විදුලිය සන්නයනය කරන්න. ඒ අකුණු ගහනවනේ නේ. අකුණු වල ඉන්නේ ඒ ආරෝපණ විද්‍යුත් ආරෝපණ. ඒ කියන්නේ ධාරාවක් විද්‍යුත් ධාරාවක් වෙනවා. එතකොට මේ කොහොමද මේ ඒවා ගමන් කරද්දී අපිටත් බැරිද ඕක යවන්න කියලා මේගොල්ලෝ පොඩ්ඩක් පරීක්ෂණ කරමින් තමයි හිටියේ. ඊට පස්සේ ඒකෙදි ඔය මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා ළමයි හොයාගත්තා 19 වෙනි සියවසේ අගභාගයේදී වගේ සාමාන්‍ය මේ විදුලිය සන්නයනය කරන්න පුළුවන් වායුවක් හරහා ඒක ළමයි ගිනි නිකන් ගිනි පුළිඟු වගේ තමයි විදුලිය සන්නයනය වෙන්නේ කියලා එයා හොයාගත්තා 19 වෙනි සියවසේ අගභාගයේ. ඊට පස්සේ ළමයි විලියම් ක්‍රූක්ස් කියලා කෙනෙක්. ඔයගොල්ලෝ ක්‍රූක්ස් නලය අහලා දිනා. අත උසන ක්‍රූක්ස් නලය අහලා දිනා කට්ටිය. ක්‍රූක්ස් නලය අහලා දිනා කට්ටිය පොඩ අත උස්ස. මොකද ක්‍රූක්ස් නලය කියන්නේ? හොඳයි. ක්‍රූක්ස් නලය. ඒතර විලියම් ක්‍රූක්ස් කියන ළමයි විද්‍යාඥයා විසින් එයා ක්‍රූක්ස් නලය එහෙම හදලා එයා ඊට පස්සේ මේක ගැන පොඩ්ඩක් රිසර්ච් කරන්න වැඩිපුර පටන් ගත්තා. පස්සේ ක්‍රූක්ස් නලය කියන්නේ මෙන්න මේ වගේ නලයක් ළමයි. ලොකු එකක් නෙමෙයි. ඔය දෙපැත්තේ මේ වගේ කැතෝඩයක් සහ ඇනෝඩයක් තියෙනවා. මෙතනින් පොඩි චූෂණය කරන්න පුළුවන් විදියට හදපු පොඩි සිදුරක් එහෙම තියෙනවා මේකේ. මෙන්න මේ විදියට. මෙන්න මෙහෙම ළමයි. මේ පැත්තේ ඇනෝඩය සහ මේ පැත්තේ කැතෝඩය තියෙනවා. හරි. ඇනෝඩය සහ ළමයි කැතෝඩය මේ පැත්තේ. මෙතන මේ පැත්තේ අපි ගත්තොත් කැතෝඩය. කැතෝඩ ළමයි ඍණ විභවයක් තියෙන්නේ කැතෝඩය. ඊපස්සේ මෙයා අපි ගත්තොත් එහෙම ළමයි ධන මේකක් තියෙන්නේ යා ඇනෝඩය. කැතෝඩය සහ ඇනෝඩය කොහොම තියෙනවා. ඊළඟ කැතෝඩය සහ ඇනෝඩය අතර දැන් මේ අතර අධික විදුලි විභවාන්තරයක් තමයි ඇති කරලා තියෙන්නේ. අධික විභවාන්තරයක් මෙයා ඇති කරලාම තියෙන්නේ. අධික විභවාන්තරයක් ළමයි ඇති කරලා නැත්තම් විදුලිය එන්නේ නැහැනේ මේක දිගේනේ. අධික විදුලියන්තරයක් සාමාන්‍ය විදුලි මේ සොරි විභවාන්තරයක් කොහොම ඇති කළා මේකේ ළමයි හරිද මේකේ මෙතනින් චූෂණය කරනවා චූෂණය කළා මෙතන අපිට පුළුවන් පීඩනය පුළුවන් තරම් අඩු කරන්න. දැන් අපිට මුලදී ළමයි මෙයා මේක මේ මුත් පීඩනය මුත් වෙනස් කරන්න තු ඉතින් මොකද කරේ විභවාන්තරය පොඩ වැඩි කරලා බැලුවා. ඉතින් විභවාන්තරය වැඩි කරලා බැලුවට මුකුත් ඉතින් වෙනසක් නැහැ ඔහේ තියෙනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ පොඩ ළමයි පීඩනය අපි අඩු කරා. සාමාන්‍යයෙන් පීඩන වායුගෝලීය පීඩනය මුලින් තිබ්බේ මේකනේ. ඒත් වායුගෝලීය පීඩනය කියන 760යි හරි HgMM. කියන්නේ මිලිමීටර ළමයි 760යි Hg. 82 මිලිමීටර 760යි. ඉතින් ළමයි මෙයා මේකේ පොඩ පීඩනය අඩු කර මේකේ 100යි HgMM දක්වා ළමයි මේක ගෙනාවා. તો 100යි HgMM සඳහා මේක ගෙනාවහම ඒත්තර ලොකු වෙනසක් නැහැ. ලොකුත් එහෙම ලොකු ඒ කියන්නේ මුකුත් එහෙම පෙන්වන්නේ නැහැ ඉතින් මොහේ තියෙනවා. හරිද? කියන්නේ 100 දක්වා ළමයි පීඩනය අඩු කරා කියලා මේ විභවාන්තර මුකුත් ඒ කියන්නේ විභවාන්තර ඇති කළා කියලා එහෙම අර වායුව හරහා ගමන් කිරීමක් පෙන්වන්නේ නැහැ මේක ඇතුලේ. හරි? මේක ඇතුලේ මුකුත් පෙන්වන්නේ නැහැ නිකන් සාමාන්‍ය විදිහටම වෙනසක් නැතුව ඔහේ තියෙනවා. හරි? වෙනසක් නැතුව ඔහේ තියෙනවා. ඊට පස්සේ ළමයි තව ටිකක් මම මේක අඩු කරනවා. තව ටිකක් මේක පොඩ අඩු කරන් යනකොට අපිට ළමයි පේන පටන් ගත්තා මේ කැතෝඩය සහ ඇනෝඩය අතර නිකන් දීප්තිමත් රේඛා. දීප්තිමත් රේඛා නිකන් අර පේන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඔය 100 ඉඳන් ළමයි රසදිය මිලිමීටර් 10 වගේ වෙනකන් අඩු කරනකොට පීඩනය ඔන්න පොඩි මොකද දීප්තිමත් රේඛා ළමයි පේන්න පටන් ගත්තා මේක හරහා. ඊට පස්සේ
ඊට පස්සේ ළමයි තවත් ඒකේ රසදිය මිලිමීටර් 10ටත් වඩා පොඩ අඩු කරනකොට ළමයි මොකද උනේ? හරිද? ඔය දිලිසුම් ළමයි පොඩ වැඩි වෙන්න පටන් ගත්තා. ඔය විදුලි රේඛා පොඩ වැඩි වෙලා යාර කියන්නේ දිගට එක දිගට මේ කලින් නම් චිරිස් කකා පොඩ ගියාට අර දැන් මේක එක දිගට ඔහම රේඛාවම ඇති වෙන්න එකක් පේන්න පටන් ගන්නවා. හරිද? තවත් මේක අඩු කරන් යනකොට. හරි? ඒතර රසදිය මිලිමීටර 1 ඔය වගේ ඉතා කුඩා ළමයි මේ රසදිය මිලිමීටර 1ක් කියන බලන්න මේ වායුගෝලීය පීඩනය ළමයි 760 එකක්. නේ? වායුගෝලීය පීඩනය 760 එකක් තමයි වෙනකන් අඩු කරලා තියෙන්නේ. ඒ තරම් අඩු කරලා මේක පීඩනය. හරි. ඒ තරම් අඩු කරලා තියෙන්නේ. ඒතර හිතන්නකෝ ඒ තරම් ළමයි පීඩනයක් අඩු කරන්න මේ මෙන්න මේ කොච්චර ශක්තිමත් වෙන්න ඕනද කියලා ක්‍රූක්ස් නලේ නේ නැත්නම් අපිට එච්චර පීඩනයක් දක්වා අඩු කරන්න බැහැනේ කොයිම වෙලාවකවත් ඒ නිසා ළමයි මේ විදිහට අපිට ඇති කරන්න පුළුවන් වුණා ඊට පස්සේ මේ සාමාන්‍ය 1 මිලිමීටර රසදිය වගේ එනකොට ළමයි හරිද කියන්නේ ඒ අවකාශ වෙනකොට මේ ක්‍රූක්ස් නලේ ළමයි මෙන්න මෙහෙම නිකන් අර අඳුරු කලාව හරිද මෙතන කැතෝඩේ නම් මේ හරිය නිකන් මේ හරිය අඳුරු කලාපයක් වුණා හරිද? කොහොම අඳුරු කලාපයක් ළම එහෙම ඇති වෙන පටන් ගන්නවා. ඊපස්සේ මේ අඳුරු කලාපේ ආයි තව එකක් කොහොම මෙන්න මේ පැත්තට ළමයි යනකම් කොහොම අඳුරු කලාපෙම ඇති වෙනවා. ඊට පස්සේ මේක මම තවත් අඩු කරා. තවත් අඩු කරනකොට මොකද වෙන්නේ? අඳුරු කලාපේ තව ටිකක් ව්‍යාප්ත වෙලා. තේරුණා? අඳුරු කලාපේ තව ටිකක් කොහොම ව්‍යාප්ත වෙලා ගියා. ඊට පස්සේ මොකද උනේ? තවත් ඔය සාමාන්‍ය රසදිය මිලිමීටර ළමයි 0.1 වගේ වෙනකොට. හරි? රසදිය මිලිමීටර ළමයි 0.1 ගෙනි. තා කුඩායි හොඳේ. හරිද? ඉතා කුඩා අගයකට ළමයි රත් කරනකොට මේ හරියේ සාමාන්‍ය මේ කැතෝඩය ඇනෝඩය අතර ළමයි දිලිසුම්. මේවා සාමාන්‍ය කෙමිස්ට්‍රි උගන්වන්නේ මම නිකන් කියන්නේ. නිකන් දිලිසුම් වගේ ළමයි ඇති වෙන පටන් ගත්ත මේ හරිය. ඊට පස්සේ මොකද උනේ? සමහර රසදිය මිලිමීටර 0.1ක් HGMM වගේ ළමයි එනකොට මේක සම්පූර්ණයෙන් ওই දිලිසුම් මෙහෙම ඒ කියන්නේ ඔය අඳුරු කලාපේ සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. හරි? අඳුරු කලාපේ සම්පූර්ණයෙන්ම නිකන් පැතිරලා ගියා. හරි? ක්‍රූක්ස් නලයේ පුරාවට මොකද වෙන්නේ? අඳුරු කලාපය ළමයි ඇති වුණා. එතනින් පස්සේ ළමයි විශේෂිත කිරණ ටිකක්. හරිද? අඳුරු කලාපේ සම්පූර්ණයෙන්ම ඔහොම ගියාට පස්සේ මේ කැතෝඩය සහ ඇනෝඩය ළමයි අතර පොඩි විශේෂිත කිරණ ටිකක් උම යන්න පටන් ගත්තා. විශේෂිත කිරණ. ඔන්නේ විශේෂිත කිරණ අපි කියමු මොකද්ද? කැතෝඩ කිරණ කියලා. මොකද්ද? කැතෝඩ කිරණ. කැතෝඩ කිරණ කියන්නේ ඕන. මේ අපවායෙන් අහන්නේ නැහැ මොකද්ද කැතෝඩ කිරණ කොහොමද ඇති වෙන්නේ? ඒව අහන්නේ නැහැ. කෙමිස්ට්‍රි මේ කියන්නවනේ. කෙමිස්ට්‍රි පොඩ අතුසන් ගන්නකො. කෙමිස්ට්‍රි මුල්ම පාඩම මේක උගන්වන්නේ මුල්ම පාඩම මට මතකනේ කැතෝඩ අන්න. ඊට පස්සේ ඕගොල්ලෝ අර චුම්බක ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍රෙම තැන් වලින් තියලා බලනවනේ මේක. ඒකේ කොහොමද මේ යන්නේ එහෙම කියලානේ. පොඩ නිකන් චෙක් කරලා බලනවනේ. හරි. ඉතින් ඔය ළමයි ඊට පස්සේ මේ ක්‍රූක්ස් තමයි ඔය හොයාගත්තේ. ක්‍රූක්ස් නලයේ පාවිච්චි කරලා කැතෝඩ කිරණ යවන හොයාගත්තා. ඔන්න කැතෝඩ කිරණ ළමයි ක්‍රූක්ස් විසින් හොයාගත්තා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ළමයි X කිරණ සොයා ගැනීම. දැන් X කිරණ කවුද හොයාගත්තේ? X කිරණ ළමයි හොයාගත්තේ විලියම් රොන්චන් කියන එක්කෙනා. හරිද? විලියම් රොන්චන් කෙනෙක් තමයි මේක හොයාගත්තේ. එයාත් කරේ මොකද්ද? එයාත් ළමයි මේ කැතෝඩ කිරණ වලින් තව ඉස්සරහට දේවල් තව මොන හරි මේකේ ඇති වෙනවද කියලා තමයි එයා චෙක් කරලා බැලුවා. හරිද? එයා දැක්කා මේ කැතෝඩ කිරණ වලට කියන්නේ එයා හම්බෙන් දැක්කේ. දැන් මෙහෙම ක්‍රූක්ස් නලේ කොහොම තියෙනවා. හරිද? කොහොම තියෙනවනේ. එතන මේක ළමයි කැතෝඩ කිරණ කොහොමද අඩු පීඩන දැන් අඩු පීඩන තත්ත්වයටදී අනිවාර්යෙන් කැතෝඩ කිරණ ඇති වෙනවා. ඒතකොට ළමයි එහෙම ඇති වෙනකොට කිසියම් නිකන් මොකක්ද එයා මොකද කෙමිකල් වගේක් දාලා තිබිලා මොකක් හරි මට නම් මතක නැහැ. ඒක නම අපි හරියටම කිව්වොත් මොකද්ද? ඒ කියන්නේ අන ඒකේ ඒකේ නම ඉන්න පොඩ්ඩක් හොයලා බලන්නකෝ. මේ තියෙන්නේ. හරිද? ඒතර මේකේ ළමයි දැන් ඔය හරිද? ඒතර මේක කැතෝඩ කිරණ එයා තව පරීක්ෂා ළමයි කරනකොට ඒ නම ගත්තොත් එහෙම ළමයි මේ රසායන ද්‍රව්‍ය අපි ගත්තොත් ඒකට කියන්නේ ප්ලැන්ටින් ඔක්සයිඩ් කියලා කියන්නේ බේරියම් ප්ලැන්ටින් ඔක්සයිඩ්. ඒක ඕනේ නැහැ මම නිකන් කිව්වේ. ඒක මේ අහන්නේ නැහැ කොහෙවත් කෙමිස්ට්‍රි වල අහන්නෙත් නැහැ මොකේවත් අහන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ ඒවා. ඒ රසායනික ද්‍රව්‍යයක් හොඳේ. ඒ රසායනික ද්‍රව්‍ය වල ප්‍රදීපනේ දැන් මේකේ යවට දැන් මේ ලැබ් එකක් කියනවා මේක නිකන් අර පිස්සන් කොටුවක් වගේනේ.
හරි එහෙන පිළිවෙලට එහෙම නෑ මේ හරිද මේ දින තැන්වල මේ හැමදාම එක එක කිමිකල් જાති අනම්මනම් වටේටම තියෙනවා. හරිද? ඉතින් මේකෝදනේ මේ කැතෝඩ කියන ළමයි අර නිකුත්වන මේක රේඛාව ඔස්සේ ගත්තොත් ළඟ තියෙන මේවා හැම ප්‍රදීපණය වෙලා තිබ්බේ. ඒ මොකද බෙරියම් පෙන්ටොක්සයිඩ් කියන ඒවා. ඒ වගේම ළමයි හරිද? තව කියන්නේ අර අපි ඡායාරූප නිකන් අර මොකද්ද? විකසණය වෙලා එහෙමදී. නිකන් අර කියන්නේ බ්ලර් වෙලා වගේ අන්න ඒ වගේ විකසණය වෙලා වගේ තිබ්බලා. එතකොට මොකද වෙන්නේ? එයා තේරුම් ගත්ත දැන් මේ කැතෝඩ කිරණ වලට අමතරව එහෙනම් තව මොකක් හරි එකක් මේකේ මොනව වෙන්න ඕන? පිට වෙන්න ඕනේ කියලා. අන්නේ තව මොකක් හරි එක තමයි ළමයි එයා නම් කරේ මොකද්ද? එයා ළමයි නම් කරා රොන්ජන් කිරණ කියලා. රොන්ජන් කිරණ. එයාගේ නමින් දාලා. දැන් ඕක සාමාන්‍ය ඕනම කෙනෙක් එහෙමනේ. අලුතෙන් මොකක් කර දෙයක් හොයාගත්තට පස්සේ මොකද්ද? තමන්ගේ නම දාගන්නවා. හරිද? ඉස්කෝලයක් හැදුවට පස්සේ තමන්ගේ නම දාගන්නවා. පාරක් හැදුවට පස්සේ තමන්ගේ නම දාගන්නවා. එහෙමනේ. එයාත් ඉතින් වැරද්දක් කරේ නෑ. එයාත් කරේ මොකද්ද? යකෝ මෙන්න අමුතු කිරණ වර්ගයක් පිට වෙනවා කැතෝඩින් කියලා. එයා ළමයි වෙනම එකක්. හරිද? එයා වෙනම එකක් හොයාගත්තා. මොකද්ද? රොන්ජන් කිරණ කියලා. තමන්ගේ නමින්. අනේ රොන්ජන් කිරණ තමයි ළමයි අපි X කිරණ කියලා කියන්නේ. හරිද? X කිරණ කියලා කියන්නේ X කිරණ විශේෂ හැකියාවක් තියෙනවා. ඊපස්සේ එයා ළමයි දැන් තව ටිකක් සූක්ෂමව මේවා බලලා තව පොඩ්ඩක් මේවා කියන්නේ කැතෝඩ කිරණ හදාගත්තයින් පස්සේ එයාගේ වයිෆ්ගේ දකුණද වමද මන් දන්නේ නැහැ. මොකක් හරි අතක් අරගෙන මුද්දක් එහෙම දාලා එයා මේ X කිරණ වල නිරාවරණය කළා. X කිරණ වල නිරාවරණය කළාම X කිරණ ඡායාරූපයක් ගත්තා. ඒ X කිරණ ඡායාරූපේ ගාන්ටයාගේ ඇඟිලි ටිකයි ඔහොම මුද්දයි තියෙනවා. හරිද? ඊපස්සේ ඒකෙන් එයා හොයාගත්තා මේ X කිරණ වලට මොකද්ද? මේ පටක හරහා ගමන් කරන්න පුළුවන්. හැබැයි අස්ථි හරහා ගමන් කරන්න බෑ. ලෝහ හරහා ගමන් කරන්න බෑ කියලා එයා ළමයි හොයාගත්තා. හරිද? ඊට පස්සේ එයා හොයාගත්තා. ඒක ඉතින් ඒක තමයි ඉතින් මේ දක්වා තාමත් මොකද කරන්නේ? ඇටයක් කඩාගෙන ගියොත් එහෙම X කිරණ තමයි ගන්න. කොන්ද කඩාගෙන ගියත් කකුලක් කඩාගෙන ගියත් ඇණයක් ඇනගෙන ගියත් ඕන දෙයක් වෙලා ගියත් මොකද්ද? විලියම් රොන්ජන්ට ළමයි පින් සිද්ධ වෙන තමයි අපි අස්ථියට මොකද වෙලා තියෙන්නේ කියලා චෙක් කරලා බලන්න. හරි? X කිරණ දාලා. හරිද? එයාගේ පළවෙනි X කිරණ ඡායාරූපය ගත්ත කාගේද? එයාගෙත් නෙමෙයි ගත්ත එයාගේ වයිෆ්ගේ. බලන්න ඉතින් කොච්චර විශ්වාසවන්ත ඒ ගෑනුවෙක් කියලානේ. මිනිහට ඕන දෙයක් කරන්න කියලා නිකන් ඉන්නේ. ඇයි දැන් මොකුත් දන්නේ නැහැ. හරිද? මේ එහෙම. තරයි. ඕක තමයි ළමයි මේ X කිරණ වල ඉතිහාසය. දැන් මේවා ලියන්න අවශ්‍ය නැහැ. හොඳේ. මම මේ නිකන් මේ කිව්වේ. කොහොමද X කිරණ ඇති වුනේ? X කිරණ හොයාගත්තේ කොහොමද? හරිද? ඒකේ පොඩි ඉතිහාසයේ පොඩි දේවල් ටිකක්. අපි දැන් බලමු ළමයි X කිරණ දැන් ඔය ඉස්සර ළමයි ක්‍රූක්ස් නලය පොඩ්ඩක් එයා තව ටිකක් වැඩි දියුණු කළා. හරිද? අඩු පීඩන තත්ත්වයට තේදී හරිද? එයා වෙනම හදලා පොඩි සැකස්මක් එයා හදාගත්තා. හරිද? එයා හදාගෙන තමයි ළමයි X කිරණ හදන්න පටන් ගත්තේ. හරි. එතකොට මේ තමයි ළමයි X කිරණ නිපදවීමේ සංසිද්ධිය. X කිරණ නිපදවීමේ සංසිද්ධිය. හරි. දැන් මේකේ ළමයි තියෙන්නේ මේ අර ක්‍රූක්ස් නලය වගේම එකක්. හරිද? මේකේ ළමයි මේ තියෙන්නේ වීදුරු ඒ අදාළ නලය. කොහොම පස්සේ මෙතන ළමයි වෙනම තියෙනවා පොඩි ෆිලමන්ට් එකක්. අපි කියනවානේ කැතෝඩය. මේ තමයි කැතෝඩය ළමයි. කැතෝඩය. පස්සේ මේ කැතෝඩෙන් ළමයි විභවාන්තරයක් සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? විභවාන්තරයක පොඩි විභවාන්තරයක් සම්බන්ධ කරලා තියෙන්නේ. හයි වෝල්ටේජ් එකක් නෙවෙයි ළමයි. හයි වෝල්ටේජ් එකක් නෙවෙයි පොඩි විභවාන්තරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයා හරහා ළමයි ධාරාවක් ගිහිල්ලා මෙයාව ශ්වේත තප්ත වෙනක රත් කරාට පස්සේ මෙයාගේ ළමයි ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන ළමයි හදා ගන්න තමයි මොකද්ද? මෙන්න මේ ෆිලමන්ට් එක පාවිච්චි කරන්නේ අපි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේකේ ළමයි මේක රික්තයක්. ඇතුළ ළමයි රික්තයක්. සාමාන්‍යයෙන් 0.1 HgMM වගේ වෙනකන් මේක ඉතා අඩු මට්ටමකට පීඩනය අඩු කරලා තියෙනවා. හරි පීඩනය ඉතා අඩු මට්ටමකට ලක් කරලා තියෙනවා. හරිද? එහෙම ළමයි ලක් කරලා දැන් ඉලෙක්ට්‍රෝන ඔහොම තියෙනවනේ. ඊට පස්සේ ළමයි මේ කැතෝඩය සහ ඇනෝඩය අතර ළමයි ලොකු විභවාන්තරයක්. අපි කියනවා හයි වෝල්ටේජ් එකක්. හයි වෝල්ටේජ් එකක් දීලා තියෙනවා. හරිද? හයි වෝල්ටේජ් එකක්. ඇයි හයි වෝල්ටේජ් එකක් දීලා තියෙන්නේ? හයි වෝල්ටේජ් එකක් ළමයි දීලා තියෙන හේතුව තමයි අපිට ඕනේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් මේ ඉලෙක්ට්‍රෝන ළමයි ගිහිල්ලා මේකේ වද්දලා X කිරණ හදාගන්න. එතකොට ඒකට තමයි ළමයි මොකද්ද? මෙන්න මේ ලොකු වෝල්ටේජ් මේක හයි වෝල්ටේජ් එක. හයි වෝල්ටේජ් එකක් භාවිතා කරලා තියෙනවා. හරිද? හයි වෝල්ටේජ් එකක් භාවිතා කරලා තියෙනවා.
ඒතර හයි වෝල්ටේජ් එකක් භාවිතා කරලා මේ ඉලෙක්ට්‍රෝන ත්වරණය කරන. දැන් මේ පැත්ත ධන විභවයක් නෙති. මේක ඍණ විභවයක් නෙති. එතකොට මේක ළමයි හයි වෝල්ටේජ් එකක් ලක් කරලා ලොකු ත්වරණයකට ලක් කරලා ඉලෙක්ට්‍රෝන ත්වරණය කරලා තියෙනවා. ඊපස්සේ ළමයි යනවා ඉලෙක්ට්‍රෝන මෙයා ගිහලා වදිනවා. හරි මේක ළමයි ටංස්ටන් ඇනෝඩයක්. මේක සාමාන්‍යයෙන් මේක විශේෂ ලෝහයක්. ටංස්ටන් ඇනෝඩයක් තියෙන. මෙයාගේ ළමයි ගිහලා මේ ඉලෙක්ට්‍රෝන වදිනවා. ඉලෙක්ට්‍රෝන වැදිලා ළමයි ඒ ඉලෙක්ට්‍රෝනේ චාලක ශක්තිය හානි වෙනවනේ. ඒ හානි වෙන චාලක ශක්තිය තමයි ළමයි මෙයාගේ මේ X කිරණ විදිහට මොනව වෙන්නේද? X කිරණ විදිහට පිට වෙන්නේ. ඒ තමයි X-ray. හරි. X කිරණ විදිහට ළමයි පිට වෙන්නේ මෙන්න මේවා. X-rays කියන්නේ ඕවට. තේරෙනවද? X කිරණ විදිහට ළමයි මේ පිට වෙන්නේ ඔන්න ඔය ටික. තේරෙනවද? ඒතර මේ ඇයි මේ රික්තයක් හදලා තියෙන්නේ? රික්තයක් හදන ළමයි හේතුව තමයි අර මේ වායු අණු තිබ්බොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන වලට ත්වරණය වෙන්න හරි කරදරයක් නේ. මොකද උන් ගිහිල්ලා අර වදිනවා නේද? ඒ නිසා තමයි පුළුවන් තරම් මොකද්ද? මේක ඇතුලේ වායු අණු පුළුවන් තරම් අයින් කරලා පීඩනය හැකි ප්‍රමාණය අඩු කරලා දෙන්නේ. හරිද? ඊපස්සේ මේ ඉලෙක්ට්‍රෝන කියලා වැදුනට පස්සේ තමයි මෙයාගේ මොකද්ද? ඒක ශක්තිය විදිහට අර මේක හානි වෙන්නේ. ඒ හානි වෙන ශක්තිය තමයි ළමයි කෙලින්ම X කිරණ කියලා කියන්නේ. X කිරණ කියලා කියන්නේ. අත උස්සන්න කතන්දරේ තේරිච්ච කට්ටිය. සරලව කිව්වද? ලොකු දෙයක් නැහැ. හරිද? කැතෝඩේ තියෙනවා. කැතෝඩේ ළමයි ෂේප් තත් වෙනක අපි රත් කරනවා. රත් කළා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන හදා ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන හදා ගන්න ඉලෙක්ට්‍රෝන ටික මොකද කරන්නේ? මේ අග්‍ර දෙක අතර ලොකු විභවාන්තරයක් දාලා ත්වරණය කරනවා. ත්වරණය කළා අර ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ ඇනෝඩේ වද්දනවා. ඇනෝඩේ හයියෙන් ගිහලා වද්දනවා. හයියෙන් ගිහලා වැද්දුවා පස්සේ මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන ළමයි තියෙන චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වෙනවා. ඒ හානි වෙන ශක්තිය තමයි මොකක්ද? X කිරණ විදිහට ශක්තිය X කිරණ විදිහට හානි වෙන්නේ. ඒ කියන්නේ X කිරණ තමයි ඇති වෙන්නේ. එළි X කිරණ. හරිද? එතකොට ළමයි ඔය එක විදිහක්. ඔය ළමයි X කිරණ ඇති වෙනත් එක විදිහක්. තව ටිකක් තියෙනවා. තව විදිහක් නෙවෙයි තමයි X කිරණ දැන් ඉලෙක්ට්‍රෝන එනවනේ. හරිද? කැතෝඩ් දැන් ඉලෙක්ට්‍රෝන ඔහොම එනවනේ. ඉලෙක්ට්‍රෝන ළමයි ඇවිල්ලා ඔය ඇනෝඩ් එකේ වදිනවා. වැදිලා ඒ හානි වෙන ශක්තිය කියන්නේ පෙලක් කරන පොළාපයින් අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් කිසියම් කියන්නේ ශක්තියෙන් කිසියම් ප්‍රමාණයක් මේ ඇනෝඩ් ළමයි උරා ගන්න. හරිද? හැබැයි ඒ ටික ප්‍රමාණවත් නෑ අර X කිරණ ඇති කරන්න. ඒ නිසා මොකද කරන්නේ? ඒ නිසා ළමයි තව කියන්නේ ඉලෙක්ට්‍රෝන හැමල වදිනවනේ කීපයක් තව. එහෙම වැදුනට පස්සේ අර ඒ විදිහට මේ පොළාපයිනේව තියෙනවනේ. අන්න ඒ අර ඒ නිසා තව ශක්තියින් අර ඇනෝඩ් ගබඩා කරගන්න. එහෙම ගබඩා කරගෙන එකපාර තව X කිරණයක් නිකුත් කරනවා. හරිද? අර ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා වදිලත් මේ කෙලින්ම ශක්තිය හානි කරලා X-ray පිට වෙනවා. ඒ වගේම අර ක්‍රමයට මම කලින් කිව්ව ක්‍රමයටත් මොකද වෙන්නේ? ශක්තිය X කිරණ විදිහට පිට කරනවා. හරි? X කිරණ විදිහට පිට කරනවා. හරි. ඕක තමයි ළමයි සිද්ධිය. ඒක සිද්ධියව දල වශයෙන් දැනගත්තාම ඇති. හරිද? X කිරණ දැනගත්තාම ඇති. හරි. අපි දැන් මේකේ මේ කොටස් ටික පොඩ්ඩක් නම් කරගෙන චුට්ටක් බලමු. පොඩ්ඩක් ඔක නම් කරගන්න ඕක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. සිංහල එකත් අර පැත්ත තියෙනවා. සිංහල එකත් අර පැත්ත තියෙනවා. කොහොමද වෙලා තියෙන්නේ කියන එක. මේ තමයි X කිරණ. මේ තමයි ළම ඉලක්ක ලෝහය. ඉලෙක්ට්‍රෝන ඔහම ඇවිල්ලා මෙයාගේ වැදිලා ඔහම යනවා. දැන් මේ ඉලක්ක ලෝහය වැදිනකොට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙයාගේ වැදිනකොට පස්සේ මම අර කිව්වනේ චාලක ශක්තිය හානි වෙනවා කියලා. හරිද? ඒ හානි වෙනවා X කිරණ විදිහට. තව ටිකක් ළමයි මේක පත් වෙන මේ ඉලක්ක ලෝහය රත් වෙනවා. ඒ චාලක ශක්තිය හානි වෙනවනේ. ඒ හානි වෙන ටිකෙන් ළමයි ලොකු ප්‍රමාණයක් යනවා X කිරණ වලට. සුළු ප්‍රමාණයක් මෙයාගේ ඉතුරු වෙනවා ශක්තිය. ඒ ශක්තියෙන් තමයි ඒ ශක්තිය ළමයි මෙයාගේ තාප ශක්තිය විදිහට තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒ තාප ශක්තිය නිසා රත් වෙනවනේ ගොඩක්. ඒ රත් වෙන නිසා ළමයි මොකද වැඩිපුර රත් වුණොත් එහේ මොකද එයාගෙනුත් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ රත් වුණාට පස්සේ ඒ නිසා මොකද කරන්නේ? අපි සිලකාරක ද්‍රවයක් ළමයි පාවිච්චි කරලා මෙයා මොකද කරන්නේ? මෙයාව රත් කරනවා. මෙයාව කූල් කරනවා. හරි මෙයාව කූල් කරනවා. හරි එයාව කූල් කරනවා. තඹ වගේ දණ්ඩක් ළමයි දාන්න හේතුව තමයි අර තාපය හොඳින් ගලාගෙන යනවා. හොඳ තාප සන්නගතාවයක් තියෙනවනේ. ඒ නිසා අර ඉලක්ක ලෝහයේ තියෙන තාපය ඉක්මනින් ඉවත් කරගන්න අපිට පුළුවන්. ඒතර මේ දින අර විභවාන්තරය ටික ලොකු විභවාන්තරයක් අපි ඇති කරන මොකද ලොකු විභවාන්තරයක් ළම ඇති කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය ගොඩාක් වැඩි. ඇයි? ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය සමානයි කවුද? විභවාන්තර ඉලෙක්ට්‍රෝන ආරෝපණයක ශක්තිය. ආරෝපණය ළමයි ශක්තිය කියන්නේ විභවාන්තරයේ වතාවක් ගෙන යන ආරෝපණයනේ. හරිද? මේ තමයි ශක්තිය. හරි? ශක්තිය. එතකොට විභවාන්තරයේ වතාවක් ළමයි ගෙන යන ආරෝපණය. හරි විභවාන්තරයේ වතාවක් ගෙන යන ආරෝපණය තමයි ඒ තියෙන්නේ. ඒ තමයි ශක්තිය. ඒ තමයි ශක්තිය.